චන්ද්‍රිකා බණ්ඩාරනායක එදා 1994 ජනාධිපතිවරයට පත් වෙදී අලුතෙන් ආණ්ඩුව හදද්දී රටට තිබුණා ලොකු බලාපොරොත්තුවක් මේ වාමවාදී බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මොකද වුනේ? සිද්ධ වෙච්ච දේ තමයි 1977 ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හඳුන්වලා දුන්නු විවෘත ආර්ථිකය නව ලිබරල් ආර්ථික ක්‍රමවේදය ඒක තවදුරටත් ඉස්සරහට වේගින් ගියා. ඇත්තටම ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දුන්නු කම්කරුපන්ති ව්‍යාපාර ශිෂ්‍ය ව්‍යාපාරයේ විසින් මත කරන ලද විරෝධය නිසා ජයාර්ට අවශ්‍ය තරම් දේවල් කරගන්න බැරුව ගියා. දවල පත්‍රිකාව සම්මත කරගන්න බැරුව ගියා. තවත් බොහෝ පෞද්ගලීකරණ ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙන යන්න බැරුව ගියා. නමුත් මොකද්ද සිද්ධ වුනේ? වැඩියෙන්ම අපේ රටේ පෞද්ගලීකරණ ක්‍රියාදාමයේ ඒ වකවානුවේ වේගවත් අධියරයකට පාතබිය 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආවෙන් පස්සේ මොකද ඒ තමයි විවෘත ආර්ථිකයේ නව ලිබරල් වැඩපිළිවෙල ගෙන යන එකට වාසිදායක තත්ත්වයක් තුන එක පැත්තකින් 88 89 ඒකට විරෝධය දක්වපු බලවේගය සැලකී ප්‍රමාණයකින් මර්ධනය කරලා තව පැත්තකින් වාම වෙස්මුණ පැලඳගෙන ආපු මේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක එයාට තිබිච්ච මේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල සහාය එයාගේ අතීතයේ තිබිච්ච වාමවාදී මුහුණුවර විජේ කුමාරතුංගලගේ අනන්‍යතාවයන් මේ සියල්ල පාවිච්චි කළා. එදා මොකද සිද්ධ වුනේ? සම්පූර්ණයෙන්ම ජේ.ආර්.ට කරගන්න බැරි වෙච්ච සියලුම පෞද්ගලීකරණ ක්‍රියාදාමයන් වේගෙන් ඉස්සරහට ගියා. ජේ.ආර්.ගේ 17 වසරක පාලනයට වඩා වැඩි වේගයකින් මේක ක්‍රියාත්මක. ඒක තමයි එදා අධිරාජ්‍යවාදීන් බැලුවේ. මේ වාම පෙනුමක් ගත්තු කණ්ඩායමක් හරහාම මේක කරගන්න. එදා ඒගොල්ලෝ ඒක උත්සාහ කරා. ඒක සාර්ථක වුණා. අනිත් පැත්තේ මොකද උනේ? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ක්‍රමානුකූලව මේ ජාතික ප්‍රශ්නයත් එක්ක ඔට්ටුවල්ලන්න ගිහිල්ලා ජාතික ප්‍රශ්නේ පැටලිලා ජාතික ප්‍රශ්නේ නිවැරදි තීන්දුව ගන්න බැරි කම නිසා මොකක්ද සිද්ධුනේ? ජාතිවාදයට තල්ලු වුණා. ජාතිකවාදයට තල්ලු වුණා. එනිසා ඒ ඇස්සේ මෙහෙන් සම්පූර්ණ ඒ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙල වේගින් ඉස්සරහට ගියා. අපිට ඕන තරම් ලයිස්තුවක් ගන්න පුළුවන්. විදුලි සංදේශ ඇතුළු සියලුම ක්ෂේත්‍ර පෞද්ගලීකරණයට ලක් කරේ ඒ වකවාණු චන්ද්‍රිකාගේ වකවාණු. ඉතින් ඒ වගේම මොකද්ද මේ සංසන්දනය? එදා ඒක වුණා. අද මොකද වෙලා තියෙන්නේ? අදත් එවැනි වූ සංසන්දනයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ රටේ ආණ්ඩු කරපු සියලුම දේශපාලන පක්ෂ මේ රටේ ජනතාව සම්පූර්ණයෙන් ණය බරට ඇදලා දාලා දැවැන්ත ආර්ථික විනාශයකට මේ රට අරගෙන ගියා පහුගිය කාලේ. එනිසා අපි දැක්ක 2022 වෙනකොට ආර්ථික අර්බුදයේ තරම අරගලයේ පැනනගුණේ එක මතින්. අරගලයේ පැනනගුණේ මෙන්න මේ ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න බැරි වීම විසින් ජනතාවගෙන් මතුවෙච්ච දේශපාලන ප්‍රතිචාරය තමයි අරගලයේ ලෙස පුපුරලා ගියේ. මේකට විවිධ ආකාරයෙන් සම්මාදම් වුණා එක වෙනම කාරණයක්. නමුත් ජන අරගලයේ පැනනගුණේ නිසා ජනාරගලේ පැනණුවේ මේ ආර්ථික අර්බුදය නිසා අපිට තෙල් ටිකක් ගන්න සල්ලි නැතුව ගියා. තෙල් නැවකට සල්ලි ගෙවන්න බැරුව ගියා. ඩොලර් නැතුව ගියා. රුපියල් නැතුව ගියා. කන්න බොන්න නැතුව ගියා. දැවැන්ත දරිද්‍රතාවයකට රට ඇදලා වැටුණා. මොකද මේ ගෙවිච්ච අවුරුදු දශක 7මාරක මේ ධනේශ්වර පාලන තන්ත්‍රය නිසා වුන් අඩුගමනය කරපු උපාය මාර්ග නිසා ඊට පස්සේ මොකද වුනේ? පරණ පක්ෂ ප්‍රතික්ෂේප වුණා. සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ ප්‍රතික්ෂේප වුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතික්ෂේප වුණා. පොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප වුණා. සමගි ජන බලවේගයේ ප්‍රතික්ෂේප වුණා. මේ තියෙන අවස්ථාව ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් නිර්මාණය වුණා. ඒකයි සිද්ධ වුණේ. ඒ නිසා අරගලයේ වාසිය අරගලයේ මතුවෙච්ච 225 එපා ක්‍රම විරෝධය ක්‍රම වෙනසක් ඕනේ. පාර්ලිමේන්තුවෙන් එළිය බලයක් ඕනේ කියලා කියපු ජනතාවට ඒ ජනතාවගේ විශ්වාසය අභිලාෂය එක පැත්තකින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිර්මාණය කරගන්න ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් නිර්මාණය කරගන්න හේතු වුණා. ඒ වාසිය ඒගොල්ලෝ ගත්තා. දේවාසිය ගත්තු ආණ්ඩුවට තියෙන මොකද්ද? ආණ්ඩුවට තියෙනවා මේ පෙනුමක් වාම ප්‍රගතිශීලී පෙනුමක්. ඒක ආවේ කොහෙන්ද? අපි ආදරණීය 1971 දීපුදු සහෝදරයන්ගේ ඒ සටන්කාමීත්වයෙන් ඔවුන් ඉදා සටන් කළේ ධනවාදයට එරෙහිව. ඔවුන් ඉදා සටන් කළේ අධිරාජ්‍යවාදයට එරෙහිව. ඔවුන් ඉදා සටන් කළේ සමානාත්මතාවය සඳහා. ඔවුන් ඉදා සටන් කළේ සාධාරණත්වය උදෙසා. ඔවුන් සටන් කළේ සමාජවාදී ලංකාවක් ගොඩනැගීම සඳහා. මේ රාජ්‍ය වෙනස් කරන්න මේ ක්‍රමය වෙනස් කරන්න තමයි එදා උන් සටන් කරේ. ඔබ දන්නවා
60 ගණන් වෙනකොට ලෝකේ මතුවලා තිබිච්ච ධනේශ්වර රටවල් වල මතුවලා තිබිච්ච අර්බුදය අධිරාජ්‍යවාදී රටවල් මුහුණ දීලා තිබිච්ච තත්ත්වයන් ධනේශ්වර ලෝකයේම අසාර්ථක වෙලා තිබිච්ච වෙලාවක තමයි ලංකාවේ 1960 දශකයේ ජනතා විමුක්ති පීඩනය බිහි වෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ඉපැරණි වමේ ව්‍යාපාරයේ සමසමාජ කමියුනිස්ට් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වැඩ කරන ජනතාවගේ සටන් පාවා දීපු 56 64 අත්දැකීම් නිසා තමයි අපේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරගන්න උනේ අලුත් වමක් ලෙස එහෙමයි ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණේ එහෙමයි සමාජවාදී සම්බන්ධයෙන් මේ රාජ්‍ය වෙනස් කර යුතු බව සම්බන්ධයෙන් මේ පීඩාකාරී රාජ්‍ය වෙනුවට සමානාත්මතාවයේ රජයක් ගොඩ ගන්න ඕනේ කියන පදනමින් එදා මේ අරගලය පැන නැගුණේ. මෙන්න මේ අරගලය 88 89 පැන නැගිච්ච අරගල මෙන්න මේවේ තියෙන අනන්‍යතාවයේ තියෙන මේ සන්නාමයේ තියෙන මේ බ්‍රෑන්ඩ් එක සහිත ආණ්ඩුවක් බලයටපත් වුණා. මෙන්න මේ ආර්ථික අර්බුදේ නිසා පැනගිච්ච අරගලේ නිසා එනිසා ඒකේ වාසියෙන් මෙන්න මේ 71 අරගලේ 88 89 අරගලේ දීපු සහෝදර සහෝදරියන්ගේ වීරත්වය ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ගේ සාධාරණත්වය ඔවුන් සමානාත්මතාවය සඳහා කරපු කැපකිරීම මේවා පදනම් කරගත්තු අනන්‍යතාවයෙන් ආණ්ඩුවක් ගොඩ නැගුණා. එනිසා කවුරුත් හිතුවා මේක වාම ආණ්ඩුවක් මේක ප්‍රගතිශීලී ආණ්ඩුවක් මේකෙන් ගොඩක් ජනතාවට සහන එයි. පහුගිය අවුරුදු දශක 7මාරකට වැඩි කාලයක් තිස්සේ රජේපු මේ ක්‍රමය වෙනුවට අලුත් තත්වයකට රට මාරු වෙයි කියලා ජනතාවට විශාල අපේක්ෂාවක් තිබුණා. ආදරණීය සහෝදරිනි අද මොකද වෙලා තියෙන්නේ? අද තියෙන්නේ අර ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියලා කියමනක් තියෙනවා. දැන් ඒක සිද්ධ වෙමින් යන්නේ. මොකද සිද්ධ වෙමින් යන්නේ? මේ වාම ප්‍රගතිශීලී කියන අනන්‍යතාවයේ සහිත ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව JVP සන්නාමය JVP බ්‍රෑන්ඩ් එක තියෙන ආණ්ඩුව කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහව පහු කරගෙන JR ජයවර්ධනව පහු කරගෙන චන්ද්‍රිකාව පහු කරගෙන වේගෙන් මේ නව ලිබරල් කතාවේ ඉස්සරහට යමින් ඉන්නේ.